හරි පුතේ. ඔන්න අද සාකච්ඡා කරන්න යන්නේ අපේ පෙපලාස් එකේ දෙවෙනි පේපර් එක. හැමෝද ළඟට ගන්න එක අපි වැඩේ පටන් ගමු ඉරිගහන ප්‍රශ්න ටික අපි. ඒ කියන්නේ MCQ සෙට් එකෙන් වැඩේ පටන් ගමු. ලස්සන MCQ පුතේ 30ක් තියෙනවා වරනේ මේ පේපර් එක ඇතුලේ. අපි පිළිවෙලට කතා කරගෙන යමු. පළවෙනි එක. ස්කන්ධය අනුව මානව දේහයේ අඩුම ප්‍රතිශතයක් අඩංගු වන මූලද්‍රව්‍ය වන්නේ. එතකොට පුතේ මෙහෙමයි. දැන් අපි අපේ මිනිහා ගෑගත්තාම මිනිස් දේහයක් ගත්තාම ඕකේ තියෙනවා මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක්. O C H N. මෙයාලා හතර තමයි ප්‍රධාන හතර. ඊට අමතරව පුතේ ඉතා සුළු ප්‍රමාණ වලින් චුට්ට වගේ වෙනත් මූලද්‍රව්‍යයක් ඉන්නවා. හරි. දැන් මේකෙන් ඔයාට උත්තර හතරක් දීලා තියෙනවා. මම හිතන්නේ උත්තර තියෙනවා ඇත්තේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන උත්තර හතර. ඉතින් උත්තරදී පුතේ මිනිස් දේහයේ වැඩිපුරම තියෙන්නේ අතරම ඔක්සිජන්, නයිට්‍රජන් තමයි අඩුවෙන්ම තියෙන්නේ. දැන් මම මේ පෙළ ගැස්සුවේ එන්න අඩු වෙන පිළිවෙලට. ඒ කියන්නේ වැඩිපුරම ඉන්නේ ඔක්සිජන්. ඒ කියන්නේ වැඩිපුරම තියෙන්නේ පුතේ ඔක්සිජන් මිනිස් දේහයක. ඊගාවට තියෙන්නේ කාබන්, ඊගාවට තියෙන්නේ හයිඩ්‍රජන්, ඊගාවට තියෙන්නේ නයිට්‍රජන්. ඉතින් අපිට දැන් ඔය උත්තර හතරෙන් හරි වැඩිම කෙනා තමයි ඔක්සිජන් කියලා කියන්නේ. මෙයා තමයි වැඩිම කෙනා. ඊළඟට ඔය හතරෙන් අඩුම කෙනා පුතේ නයිට්‍රජන්. ඉතින් අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ස්කන්ධය අනුව මානව දේහයේ අඩුම ප්‍රමාණයක් අඩු percentage එකක් අඩුම ප්‍රතිශතයක් අඩංගු වන මූලද්‍රව්‍ය මොකද්ද? නයිට්‍රජන්. හරි ඒක දාගන්න කොට. සටහන දාගන්න. මේ ඇවිල්ලා මිනිස් දේහයේ මිනිස් දේහයේ අඩංගු මූලද්‍රව්‍ය ගැන තමයි කතා කළේ. ඒකෙන් වැඩිපුරම ඉන්නේ ඔක්සිජන්. වැඩිපුරම ඉන්න හතර දෙනාගෙන් අඩුම මට්ටමේ ඉන්නේ නයිට්‍රජන්. අඩුම ප්‍රමාණයක් ඉන්නේ නයිට්‍රජන්. ඒතර උත්තරේ මොකද්ද පුතේ? නයිට්‍රජන්. උත්තර අංකය 4. උත්තර අංකය 4. හරි පුතේ අපි යමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. පහත පිළිතුරු අතරින් දෛශික රාශි යුගලය තෝරන්න. පුතේ මම දැන් මේක මකන්නම්. පුතේ පහත ඒ ඉන්න සෙට් එකෙන් අපෙන් අහනවා දෛශික රාශි මොනවාද කියලා. පුතේ මේකනේ ඔය යම් දේවල් මනින්න තියෙන රාශි තමයි භෞතික රාශි කියලා කියන්නේ. මොනවාද? භෞතික රාශි. භෞතික රාශි. ඔය භෞතික රාශි ප්‍රධාන වර්ග දෙකයි. දෛශික රාශි ආයේ අදිශ රාශි විදියට. දෛශික රාශි තියෙනවා, අදිශ රාශි තියෙනවා. right? භෞතික රාශි ප්‍රධාන වර්ග දෙකයි, දෛශික රාශි, අදිශ රාශි. උදේ මේ දෙන්නගෙන් අනිවාර්යයෙන්ම යමක් මැන ගන්නවා, අපි යම් මිනුම් ගන්නවා. ඒ හින්දා මේ දෙන්නගෙම සයිස් එක කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ කියන්නේ විශාලත්වය කියන එක ඇත. විශාලත්වය අනිවාර්යෙන්ම තියෙනවා. එකම වෙනස තමයි සමහර භෞතික රාශි ගැන කතා කරනකොට දිශාවක් ගැන කියවෙනවා. හැබැයි සමහර ඒවල දිශාවක් ගැන කතා වෙන්නේ නැහැ. දැන් දෛශික වල අතර මුදේ සයිස් මම කිව්වේ මේ දෙගොල්ලන්ගෙම සයිස් එක තියෙනවා. විශාලත්වය සයිස් එක නම් ඇත. හැබැයි මේකේ නිශ්චිත දිශාව තියෙන්නේ දෛශික වලට විතරයි. අදිශ වලට පුතේ නිශ්චිත දිශාවක් නැහැ.
ඔයා දිශ අදිශ වලින් ඔළුවේ තියාගන්න. ලස්සන ගානේ අනිත් පැත්ත අවලස්සනනේ. ඒ වගේ දිශ එකේ අනිත් පැත්ත අදිශ පුතේ. ඒතර අදිශ කියන්නේ දිශාවක් ගැන කතා වෙන්නේ නැහැ. නිශ්චිත දිශාවක් නැති අය. කොහොම හරි මේක දාගන්න. කොහොම හරි අපෙන් ප්‍රශ්න කරන්න දැන් මේකේ ඇතුළේදී දෛශික ටික විතරක් තෝරලා දෙන්න කියලා. හරි පුතේ. මේ බලන්න පහත පිළිතුරු අතරින් දෛශික රාශි යුගලයේ පළවෙනි උත්තරය ඇස්සේ තියෙනවා දුරයි විස්ථාපනයයි. දුර කියන්නේ මොකක්ද? දුර කියද්දි පුතේ දිශාවක් ගැන කියවෙන්නේ නැහැ. ඒ හින්දා යා අදිශයිනේ. හැබැයි විස්ථාපනය දෛශිකයි. ඔයාලා පුතේ පේපර් එකේ හරි කමක් නැහැ. පොඩ්ඩක් දාගන්න දුරට පොඩි ඉදලයක් ගහන්න. ඉතින් යා අදිශයි. හැබැයි විස්ථාපනය දෛශිකයි. රෝම 2 දෙවෙනි උත්තරය. විස්ථාපනයේ ප්‍රවේගය. ඉතින් හරියටම හරිනේ පුතේ. විස්ථාපනයයි ප්‍රවේගයයි ඔය දෙන්නම ඇවිල්ලා දෛශිකයි. ඔය දෙන්නගේම දිශාවක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට විස්ථාපනයේ ප්‍රවේගයයි ගත්තොත් පුතේ අන්න උත්තරය ඇත්තටම උත්තර දෙක තමයි උත්තරේ විස්ථාපනයේ ප්‍රවේගයයි. අපි තුනට යන්න. ප්‍රවේගයේ වේගය. ප්‍රවේගය කියන්නේ අපි දන්නවා දෛශික කියලා එක. වේගය කියන්නේ normal speed එක, normal වේගය. මේ වේගය කියන දිශාවක් ගැන කියවෙන්නේ නැහැ. වේගය කියන්නේ අදිශය. එතකොට ප්‍රවේගය දෛශිකයි, වේගය අදිශයි. රෝම 4 වේගයයි ත්වරණයයි. වේගය කියන්නේ අදිශය, ත්වරණය කියලා කියන්නේ දෛශික. උත්තරේ ඉතින් 2. මේ රෝටයක් දාගන්න ඕමයි. හරි පුතේ. ඊළඟට අපේ තුන්වෙනි එක පරමාණු පිළිබඳව න්‍යෂ්ටික ආකෘතිය ප්‍රථමයෙන් ඉදිරිපත් කළ විද්‍යාඥයා වන්නේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ්. ඉතින් ඔය න්‍යෂ්ටික ආකෘතිය වගේම පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කළේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. ඒතර උත්තරේ පුතේ අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ්. උත්තරේ 3. 4 ශාකවල අඩංගු නොවන සීනි වර්ගයේ වන්නේ. ඉතින් අතරම මේ 4ක් තියෙනවා ලැක්ටෝස්, ෆ්‍රොක්ටෝස්, සුක්‍රෝස්, ග්ලූකෝස් කියලා. මොකද උත්තරේ? කෙලින්ම පුතේ කියන්න පුළුවන්. උත්තරේ ලැක්ටෝස්. ඇයි උත්තරේ ලැක්ටෝස් වෙන්නේ? ලැක්ටෝස් කොහෙද තියෙන්නේ? ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. දැන් අම්මගේ කිරිවල, මව් කිරිවල වගේ. අන්න කිරි ආහාරවල තමයි ලැක්ටෝස් ඉන්නේ. ඉතින් ඒ වගේ කිරි ආහාරවල ඉන්නවා නම් එයාව කවදාවත් අපිට ශාකයක බලා ගන්න බෑ. ඔයා පුතේ උත්තරේ ලැක්ටෝස්. උත්තරය අංක 1. එයා ගාව පොඩ්ඩක් අපි පොඩි සටහනක් දාගමු මේ විදිහට. ලැක්ටෝස් ගණන් පොඩි ඉතරක් ගහලා ලියන්න පොඩ කෙටියෙන්. කිරි ආහාරවල පවතී කියලා. කිරි ආහාරවල පවතී. ඒතර එයාවිලා ශාකවල නොමැති එකම සීනි වර්ගය කියන්න පුළුවන්. right? ශාකවල නොමැති සීනි වර්ගය කවුද? ලැක්ටෝස්. ඊට පස්සේ පුතේ අපි යමු 5ට ත්වරණය මැනීමට භාවිතා වන සම්මත ඒකකයේ වන්නේ. ඉතින් ඕක අපිට ඇත්තටම දැන් මේ මතකයෙන් කියන්නත් පුළුවන්. මොකද මේ මතකයෙන් ගන්නත් පුළුවන්. හැබැයි මම නිකන් පොදුවේ මේ පොඩි කතාවක් කියන්නම්. සමහර අවස්ථාවල පුතේ අපිට ඔය මේ කියන්නේ යම් කිසි දෙයකට අපිට ප්‍රශ්නයක් වගේ නැත්තම් හොයාගන්න අමාරුයි වගේ නම් ඔයාට පුළුවන් මුලින්ම එයාගේ සූත්‍රය තියෙනවනේ. දැන් දුර සමානයි වේගයේ සමානයි දුර බෙදීම කාලය. ඊට පස්සේ දැන් අපිට තමනද ප්‍රවේගයේ සමානයි විස්ථාපන බෙදීම කාලය. ඔය වගේ අදාළ සූත්‍රය ලියලා එයාට ආදේශ කරලත් අපිට එයාගේ මේ එකකේ හොයාගන්න පුළුවන්. හරි? දැන් මේකේ පුතේ අහන්නේ ත්වරණයනේ. මොකක්ද ත්වරණයක් කියලා කියන්නේ? ත්වරණය කියලා කියන්නේ ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදන්න දෙපෑ කාලේ. ත්වරණය කියන්නේ පුතේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි? දැන් ප්‍රවේග වෙනස කියන එක්කෙනාගෙන ප්‍රවේග වෙනසක්. ප්‍රවේග වෙනසක් කියන්නේ මොකක් හරි ප්‍රවේග කතාවක් නේ. ඒතර එතන මැනෙන්නේ ms ඍණයක වලින්. කාලය මැනෙන්නේ තප්පර වලින් නේ. ප්‍රවේග වෙනසක් මැනෙන්නේ ms ඍණයක, කාලය තප්පර.
අපි මේක පුතේ තනි පෙළකට ගන්න ඕන. මොකද ඒකකයක් කියන්නේ තනි පෙළකට තියෙන්න ඕන. උඩ m ඉන්නවා. දැන් s ඍණ 1 අපි යට s උඩට ගද්දී s ඍණ 1යි. දැන්ට ඍණ 1ක් ඉන්නවා. තව ඍණ 1ක් එද්දී ඍණ 2යි. පුතේ උත්තරේ ms ඍණ 2. එතකොට ත්වරණයමයින ඒකකයේ මොකක්ද මේ අතරින් තෝරගන්න වෙන්නේ අපිට ms ඍණ 2. එතකොට උත්තරේ පුතේ උත්තරය ඇවිල්ලා 2. පහට එන්නේ 2. සටහනක් දාගන්න. මම ඔයාලට පුතේ කිව්ව දේ තමයි අපිට සමහර අවස්ථාවලදී ඒ කියන්නේ අපිට දැන් තොරණේ නම් ලීසි. නමුත් මම මේ කියන්නේ ඒක උඩට දාගන්න. මම මේ කියන දේ හොඳට දාන්න උඩට. සමහර අවස්ථාවල ඒකක ගන්නකොට ඒ අදාළ සමීකරණ අදාළ සූත්‍රයට ආදේශ කරලා මේ වගේ ඒකකේ හදාගන්න පුළුවන්. හරි පුතේ. ඊළඟට අපේ 6 වෙනි එක බලන්න. පහත මූලද්‍රව්‍ය අතරින් උභයගුණී ඔක්සයිඩයක් සාදන්නේ කවුද? දින ප්‍රසිද්ධයිනේ. ඒක හරි ඒ කියන්නේ ප්‍රසිද්ධයි කියන්නේ ගොඩක් ඉවසලා අහන දෙයක්. කවුද උතන ඉන්නේ කියන ඇලුමිනියම්. ඇලුමිනියම් තමයි පුතේ උභයගුණී ඔක්සයිඩය හදන්නේ. ඇලුමිනියම් තමයි උභයගුණී ඔක්සයිඩය හදන්නේ. Al2O3 තමයි ඔක්සයිඩය වෙන්නේ. කොහොමරි උභයගුණී කියන ඇලුමිනියම් ගොඩාක් තැන්වල පුතේ ප්‍රශ්න කරන දෙයක්. කියන්නේ papers වල MCQ වල structured වල රචනාවල එහෙමත් මේ මෙයා ගැන අහලා තියෙනවා මේ උභයගුණී ඔක්සයිඩය ගැන පුතේ අහලා තියෙනවා. ඊළඟට ඇලුමිනියම් උත්තරේ 3. ඊට 7 විටමින් C ගේ ඌනතා ලක්ෂණයක් වන්නේ මේ ඉන්න සෙට් එකකින් නම් මොකක්ද ඉතින් විදුරු මස් දුර්වල වෙන එක. ඔය ස්කයි රෝගයට බලපානවා මෙයා. කොහොමද මෙතන ඉන්න සෙට් එකෙන් පුතේ ඔය රාත්‍රී අන්ධතාව, අස්ථි විකෘති වීම, සමවියලීම, විදුරු මස් දුර්වල වීම සෙට් එකෙන් විටමින් C අඩු වුණාම, විටමින් C ඌන වුණාම, විටමින් C අඩු වුණාම ඔයාට වැළඳෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි ආගේ විදුරු මස් වලින් ලේ එන නැත්නම් විදුරු මස් දුර්වල වීම. විදුරු මස් දුර්වල වීම. හරි පුතේ. ඒතර උත්තරේ 2. එක්තරා වාහනයක් මිර 600ක දුරක් විනාඩි 2කින් යයි නම් එහි මධ්‍යක වේගය වන්නේ. පුතා මධ්‍යක වේගයක් ගන්නෙ කොහොමද? මධ්‍යක වේගයක් ගන්නේ මධ්‍යක වේගය සමානයි. දැන් සාමාන්‍ය වේගයක් කියන්නේ දුර බෙදීම කාලයෙන්. ඒ වගේ මධ්‍යක වේගයක් ගන්නවා නම් මුළු දුර සම්පූර්ණ දුර බෙදන්න ඕන සම්පූර්ණ කාලයෙන්. මුළු කාලයෙන් බෙදනවා අපි. මුළු දුර බෙදනවා මුළු කාලයෙන්. right? දැන් ඉතින් පුතේ අපිට ආදේශයක් තමයි තියෙන්නේ. මහ දෙයක් නැහැ. මේ ඔයාලා ගණන් හදනකොට වැදගත්ම දේ තමයි මම මේ හැම වෙලෙම කියනවා මම දැනුම් මතක් කරනවා. අදාළ සූත්‍රය ලියන්න. අදාළ සූත්‍රය ලියලා ආදේශ කරන්න. මොකද සමහර තැන්වල මට ළමයි කියලා තියෙන දෙයක් තමයි සර් මේ සූත්‍රය ආදේශ කරන්නම ඕනද කියන එක. මම ඔයාලට කියන දේ ආදේශ කරන්න. එතකොට වරදින්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. සහ පේපර්ස් වල පුතේ මේ සූත්‍රයටත් ලකුණු දෙන අවස්ථා තියෙනවා. දැන් මම මෙතන ඇත්තටම MCQ උනත් මේක මේ සූත්‍රය ලියන්නේ ඒකයි. ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න. පුතේ බලන්න මේ දුර ඇවිල්ලා මීටර්ස් 600යි මීටර 600යි. එතකොට මෙයාගේ කාලය විනාඩි 2යි මිනිත්තු 2යි. හැබැයි අපිට මෙහෙම තියාගෙන අවසන් උත්තරයක් ගන්න බෑ. ඒක නිසා පුතේ මම සම්මත ඒකක වලට හරව ගන්නම්. මෙතන මීටර්ස් 600 තියෙනවා. හා මිනිත්තු 2 මම ඇත්තටම තප්පර කරගන්න ඕන.
පුතේ මිනිත්තු එකක් කියන්නේ තප්පර 60යි. එතකොට මිනිත්තු දෙකක් කියන්නේ 60 දෙකක්. දැන් ඉතින් කපමු අපි. මිනිත්තු දෙකක් කියන්නේ මොකද මිනිත්තුවකට තප්පර 60යි 60 දෙකක්. කපමු. බිඳුවට බිඳුව 6 1යි 6 10යි 10 බෙදීම 2 කියන්නේ කීයද? 5. උඩ m අකුරක් යට s උඩට එද්දි s ඍණ 1 5යි ms ඍණ 1 කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒතර පුතේ මධ්‍යක වේගය 5යි ms ඍණ 1. එතකොට උත්තරේ 8ට 1. 8ට 1. මේකත් දාගන්න ලස්සනට. හරි පුතේ ඔය අතරේ 9 වෙනි එක අයනීකරණ ශක්තිය මැනීමේ ඒකකය අපෙන් අහනවා. අයනීකරණ ශක්තිය මැනීමේ ඒකකය මොකක්ද ඒකකය? මවුලයට කිලෝජූල්. මවුලයට කිලෝජූල්. අපි මෙයාව ලියුවොත් අපි ලියන්නේ kJmol ඍණ 1. මෙයා ඍණ බලයක් ඉන්න හින්දා අග ඉඳන් මුලට කියමු අපි මවුලයට කිලෝජූල්. මවුලයට කිලෝජූල්. මවුලයට කිලෝජූල්. මවුලයට කිලෝජූල්. මවුලයට කිලෝජූල්. එතකොට පුතේ අයනීකරණ ශක්තිය මයිනස් සම්මතය නැත්නම් මැනීමේ ඒකකය වෙන්නේ මවුලයට කිලෝජූල්. මවුලයට කිලෝජූල්. right 10. පුතේ 10 හිස්තනක් නේද? මේදාම්ල ප්ලස් හිස්තනක් හැදෙනවලු ලිපිඩයි ජලයයි. ලිපිඩයක් හැදෙන්නේ කොහොමද? මෙහෙමයි පුතේ. මේ අපිට ලිපිඩයක් හදාගන්න පුළුවන් වෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් එකතු වෙලා මේද අම්ලයි ග්ලිසරෝලුයි එකතු වෙලා ලිපිඩ හැදෙනවා. ලිපිඩ හැදෙනකොට ජල අණුත් පිට වෙනවා. right මේද අම්ලයි ග්ලිසරෝලුයි එකතු වෙලා ලිපිඩ හැදෙනකොට ජලයක් පිට වෙනවා. කොහොම හරි පුතේ ඔයාගේ හිස්තනේ තියෙන්නේ මෙන්න මේක. මෙන්න මෙයා තමයි හිස්තනේ තිබුණේ. ඉතින් උත්තරේ මොකද්ද? ග්ලිසරෝල්. ග්ලිසරෝල්. ඉතින් උත්තරාංකය 4. උත්තරාංකය 4. ඔවත් දාගන්න පුතේ. උත්තරාංකය 4. හරි පුතා 11 දී ඇති චලිත ප්‍රස්ථාරය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කවරක්ද? උත්තර 4ක් තියෙනවා. කොහොම හරි මොකද්ද මේ තියෙන්නේ? විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. මෙයාගෙන් මේ පේන්න තියෙන්නේ පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. මෙයාගේ කාලය ඉන්නවා ඊගාවට විස්ථාපනයේ ඉන්නවා. කාලයේ ඉන්නවා විස්ථාපනයේ ඉන්නවා. ඊට පස්සේ දැන් ප්‍රස්ථාරයට තියෙන්නේ මෙයා මෙහෙම තියෙන්නේ. මේක අදාළ ප්‍රස්ථාරය පේන්නේ මෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ මේ වගේ දුරක් පෙන්නනවා. මේ වගේ දුරක් පීලු. මේ දුර q. කොහොම හරි අපිට මේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තමයි පුතේ අහන්නේ. මෙහෙමයි. දැන් මේක ඇවිල්ලා පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නේ. ඔය විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් ගන්න පුළුවන්
ඔය දැන් මේකේ දැන් මේ ඔය P බෙදීම කියු කතාවක් තියෙන හින්දා ඔකිදී අපිට අර පුතේ මේමයි දැන් මේකේ ප්‍රස්තාරයක් නේ. මේ ප්‍රස්තාරය අපිට හොයන්න පුළුවන් අනුක්‍රමණය නේ. මෙන්න මේ බෑවුමට අපි කියනවා අනුක්‍රමණයක් කියලා. හරිද? විස්ථාපන කාල ප්‍රස්තාරයේ අනුක්‍රමණය හොයාගත්තොත් අනුක්‍රමණයෙන් මොකක්ද ලැබෙන්නේ? මෙයාගේ ප්‍රවේගය. මොකක්ද ලැබෙන්නේ? ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්තාරයක මේ බෑවුමේ අගේ අනුක්‍රමණයෙන් එන්නේ මොකක්ද? ප්‍රවේගය පුතේ. ප්‍රවේගය එන්නේ. මොකක්ද අනුක්‍රමණය කියන්නේ? අනුක්‍රමණය කියන්නේ ඔයාලට මැත්ස් වලත් හම්බ වෙනවා. විද්‍යාවෙත් පුතේ දෙවෙනි පාඩමේ මම ඔයාලට ලස්සනට ඔය කරවලා තියෙනවා. දැන් මම මේ මතක නැහැ කියලා හිතලා මේක පිළිවෙලට කරාට ඔයාලට දැන් ගානට මතක් වෙනවා ඇතියා. හරි. පුතේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ මොකක්ද? කොහොමද ගන්නෙ? අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕන x ඛණ්ඩාංක වෙනසෙන්. y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕන x ඛණ්ඩාංක වෙනසෙන්. දැන් මේකනේ කවුද මේ y x කියන්නේ? මම මේ දන්නේම නැති මතක නැහැම කියලා තමයි මම මේ ප්ලෑන් කරලා ඔයාලට තර්ක කරලා කියලා දෙන්නේ. හරි. දැන් මේ කාලේ මේ අක්ෂය තියෙනවානේ. මේ අක්ෂය ඇවිල්ලා x අක්ෂය. මෙයා x අක්ෂය. ඒතර මේක ඇවිල්ලා පුතේ මේ තියෙන්නේ මොකද්ද? y අක්ෂය. මෙයා ඇවිල්ලා මොකද්ද? y අක්ෂය. හරි. එතකොට බලන්න දැන් මෙතන වෙනසක් ගද්දි පුතේ මට මෙහෙම පුළුවන්. හරිද? දැන් බලන්න මේ p ගත්තොත් මේ ලක්ෂ දෙකකුත් මාත්‍ර නමන්නේ හරිද? මෙන්න බලන්න මේ p උස මොකද්ද මේ p උසක් කියලා කියන්නේ? බලන්න මේ මොකද්ද මේ p උස කියලා කියන්නේ? p උස. p උස කියන්නේ y අක්ෂයේ තියෙන යම් වෙනසක් නේද? y අක්ෂයේ වෙනසක්. ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනසක් වෙනුවට මට මේ p දාන්න පුළුවන්. දැන් මේ MCQ ඊට පස්සේ පුතේ බලන්න මේ q දුර q දිග බලන්න. බලන්න x අක්ෂය යම් දිගක් නේද පෙන්වන්නේ මේ. මෙන්න. ඒතර x ඛණ්ඩාංක වෙනස වෙනුවට අපිට q දාන්න පුළුවන්. right? p බෙදීම q. දැන් පුතේ මට කියන්න මේක ඇවිල්ලා විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් මොකක්ද දෙන්නේ? මෙන්න ප්‍රවේගය. මොකක්ද දෙන්නේ? ප්‍රවේගය. ප්‍රවේගය. බාන උත්තර හතරක් තියෙනවානේ. මොකද p බෙදීම q මගින් වස්තුව ගමන් කළ දුර ලැබේ. p බෙදීම q මගින් මේ p බෙදීම q මගින් වස්තුවේ ප්‍රවේගය ලැබේ. p බෙදීම q මගින් වස්තුවේ ත්වරණය ලැබේ. p බෙදීම q මගින් වස්තුවේ ගම්‍යතාව ලැබේ. ඇත්තරම් පුතේ p බෙදීම q ගෙන් මොකක්ද ලැබෙන්නේ? ප්‍රවේගය. ප්‍රවේගය. උත්තරේ වෙන්නේ ප්‍රවේගය. ඔයා ලස්සනට මේ සටහන දාගන්න මං කියන්නේ. මේක පිළිවෙලට දාගන්න. මේක ලස්සන ලියාගන්න පාටින් ලියාගන්න පුතේ. ඊට පස්සේ මේක ආසාවෙන් බලන්න. මොකද මේවෙන් අපි ප්‍රැක්ටිස් කරන්නේ තර්ක. MCQ කියන්නේම තර්ක. හරි පුතා 12 පරමාණුක ක්‍රමාංකය 13ක් වන මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පුතේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගාන. පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි හින්දා මෙයාගේ අනිවාර්යම පුතේ ඉලෙක්ට්‍රෝන ඉන්නේත් ඉලෙක්ට්‍රෝනත් 13යි ඉන්නේ. ඉලෙක්ට්‍රෝනත් 13යි ඉන්නේ. එතකොට මෙයාගේ අපි ලියන්න ඕන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පළවෙනි එකේ 2යි. කමාවක් එන්න උන. ඊගාවේ කියවට 8ක් දාගන්න උපරිම. 2යට දැන් 10ක් හරි. තව කීයක් ඕනේද? 3යි. පුතේ උත්තරේ
2 8 3 2 8 3 ඉන්නේ උත්තර අංකය 3 නේ. උත්තර අංකය 3. උත්තර අංකය 3. 12ට ඉන්නේ 3. ඊගාඩ පුතේ 13 පහත සෛල ඉන්ද්‍රයිකා අතරින් පටල නොදරන ඉන්ද්‍රයිකාව. පටලයක් කියන්නේ පුතේ ඔය දැන් ඉන්ද්‍රයිකා කියලා කියන්නේ මොකද්ද? සෛලයේ ඇතුලේ ඉන්න චූටි කුඩා ව්‍යුහ. ඒතර එයා වටේට මේ වගේ පටලයක් තියෙනවා නම් අපි කියනවා පටලමයයි කියලා. ඒ කියන්නේ අදාළ ඉන්ද්‍රිකා වටේට පටලයක් තියෙනවා. සමහර ඉන්ද්‍රිකා ඉන්නවා පටල දෙකකුත් තියෙනවා. ලඩක් තාම අපිට එච්චර අවශ්‍යතාවයක් නැහැ. කෙටියෙන් ඔළුවේ තියාගන්න පටල ඉන්න නැති අය. ඉතින් පුතේ මෙතන ඇත්තටම ළමයි මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. රික්තකේ අනිවාර්යෙන් අර වටේට පටලයේ තියෙනවා. ගෝල්ගි දේවලක් තියෙන. ඉතින් රයිබෝසෝම නැහැ. ඉතින් ඔයාලට මතක ඇති අපි සෛලයක් නිකන් මේ වගේ සෛලයක් ඇඳා කියන්නේ මේ චූටි සෛල වල ඇඳත් එයාගෙත් අපි රයිබෝසෝම පේනනම් තිත් වාගේ. ඒ තරම් මාර චූටි. ඒ තරම් මාර චූටි පුතේ. ඒ තරම් මාර චූටි. right? ඉතින් අතන මෙයාගේ පටල නැහැ. පටල නැති කෙනෙක්. ඕකෙත් මම තව දෙයක් දාන්නම් කොහොමද? දැන් මේක ඇතුලේ ඉන්න එක ඉන්ද්‍රිකාවක් තමයි පුතේ රික්තකය කියන්නේ. එතකොට ඔය රික්තකය ගත්තාම රික්තකයේ වටේට පටලයක් තියෙනවානේ. ඕන් ඔය පටලෙට දැන් මෙයා මම මේ කියන්නේ මෙයා රික්තකය. මේ නේ වැඩි දෙයක් මම කියන්නේ වැඩි දෙයක් කියන්නේ මතකයක් කරන්නේ. මේ සම්පූර්ණ කෙනා රික්තකය නම් හරි මේ රික්තකයේ වටේ තියෙන පටලයක් තියෙනවනේ. ඒ පටලෙට අපි විශේෂ නමක් දෙනවා තාන ප්ලාස්ටය. බලන්න අපි අර මේ quiz based revision papers වලත් මම ඔයාලට මේක කරලා දීලා තියෙනවා. රික්තක පටලයටම කියන තව නමක් තමයි තාන ප්ලාස්ටය කියලා කියන්නේ. මේක අපිට හම්බුණා මේ ළඟදී papers වල හරිද? තාන ප්ලාස්ටය. මම මතක් කරා වාට වාෂණ දාගන්න එක. ඊට පුතේ මේ රික්තකයේ මැද්දේ කවුද ඉන්නේ? සෛල යුෂය. සෛල යුෂය. ඔය වර්ණක වගේ දා තියෙන්නේ. හරි. මේ රික්තකයක් නම් වටේ පටලයට ලස්සන නමක් දෙනවා තාන ප්ලාස්ටය කියලා. මොකද්ද කියන්නේ? තාන ප්ලාස්ටය. පොඩ මතක් කරේ ඒක. තාන ප්ලාස්ටය කියන්නේ මොකද්ද? රික්තකයේ පටලය. රික්තක පටලය. රික්තක පටලය. හරි පුතේ. 14 වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා අහනවා අපි. මොකද්ද? ස්කන්ධය. වස්තුක ස්කන්ධය කියන්නේ එයාගේ තියෙන පදාර්ථ ප්‍රමාණය. එයාගේ තියෙන පදාර්ථ ප්‍රමාණය. උත්තරේ පුතේ 1 14ට 1. 15 විදුලි කෝෂවල ඉලෙක්ට්‍රෝඩ සඳහා භාවිතා වන කාබන්ගේ ආකාරය අපෙන් අහනවා. මොකක්ද පුතේ උත්තරේ? මිනිරන්. උත්තරේ 3. ඊළඟ 16 සෛලයක් වර්ධනය වීම කියන්නේ මොකද්ද? සෛලයක් වර්ධනය වීම කියන්නේ පුතේ මේ එයාගේ ප්‍රමාණය වැඩි වීම. එහෙම නැත්නම් අපි කියන එයාගේ මේ සෛලයේ වියලි බර වැඩි වීම. සෛලයේ වියලි බර වැඩි වෙන්න ඕන. ඒ වැඩි වෙන්නේ අප්‍රතිවර්තව. අප්‍රතිවර්තය විදිහට වැඩි වෙන්නේ. මොකද්ද අප්‍රතිවර්තය කියන්නේ? ඒ කියන්නේ පොඩි එක්කෙනා ලොකු වුණොත් ලොකු වුණා තමයි ආයේ පොඩි වෙන්නේ නැහැ. පොඩි එක්කෙනා ලොකු වෙනවා විතරයි. ලොකු පැත්තට වමන යන්නේ ආයේ මේ නැවත පොඩි වීමක් වෙන්නේ නැහැ. හරි. ඉතින් කොහොම හරි පුතේ උතන අපිට ඒ අප්‍රතිවර්ත වශයෙන් දාලා නැහැ. සෛලයේ හැඩ වෙනස් වීමක් ලෙසයි, සෛලයේ වියලි බර වැඩි වීමක් ලෙසයි, සෛලයේ රික්තකයේ විශාලත්වයේ වැඩි වීමක් ලෙසයි, සෛලයේ තෙත් බරයේ වැඩි වීමක් ලෙසයි. මොකද උත්තරේ? සෛලයේ වියලි බරයේ වැඩි වීමක් කියලා කියන්න පුළුවන්. සෛලයේ වියලි බරයේ වැඩි වීමක්. සෛලයේ වියලි බරයේ වැඩි වීමක් කියලා කියන්න පුළුවන්. හරි පුතා. ඊළඟට අපේ 17 සිසුවෙක්
අඳින ලද චලිත ප්‍රස්ථාරයක් රූපේ දැක්වේ. ඔහු එමගින් නිශ්චලතාව නිරූපණය කර ඇතනම් x සහ y සඳහා යෝග්‍ය රාශිය අපෙන් අහනවා. පුතේ මේකනේ කතන්දරේ. දැන් මේ වගේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ළමයි අපිට ඉගෙන ගන්න තියෙනවා කියන්නේ අපේ සිලබස් එකේ තියෙන්නේ විස්ථාපන කාලයි ප්‍රවේග කාල විතරයිනේ. ප්‍රස්ථාරය තියෙන්නේ හරියට. මම ගන්නම් මෙහෙම. අපි දන්න දෙයක් යමුකෝ දැන්. දැන් අපි ඇත්තටම මෙතන xy දන්නේ නැහැ. x දන්නෙත් නැහැ, y දන්නෙත් නැහැ. x දන්නෙත් නැහැ, y දන්නෙත් නැහැ. හරි. මම හිතනවා මේ විදිහට මෙයා කාලය මෙයා විස්ථාපනය. ඊළඟට මේක මම ගන්නම් මෙතන කාලය මෙතන ප්‍රවේගය කියලා. හරි. මම පොඩ්ඩක් මෙතන එන්නම්කෝ. දැන් බාහිර පුතේ මෙතන යම් ප්‍රවේගයක් තියෙනවා මේ. දැන් මෙතන බිඳුව සමන තියෙන බිඳුව උතන බිඳුව. බාහිර කාලයේ ගත වෙද්දිත් එකම ප්‍රවේගයක් කියන්නේ ස්පීඩ් එක වේගය වගේනේ. එකම ප්‍රවේගයක තියන් කියන්නේ වාහනේ චලනය වෙනවා. වස්තුව චලනය වෙනවා. මේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. මෙහෙම තිබ්බොත් ඒකාකාර ප්‍රවේගයක්. හා මෙතෙන්ට එන්න මෙන්න විස්ථාපනය. පුතේ විස්ථාපනයේ එකම අගයක තියෙන්නේ මේ එකම එකමයි කාලේ ගියත් එකම අගයක තියෙන්නේ. මොකක්ද ඕකේ තේරුම? විස්ථාපන වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ එයා එතනමයි ඉන්නේ. ඒ කියන්නේ නිශ්චලයි. නිශ්චලතාවය. නිශ්චලයි. අපිට කොහොම හරි පුතේ තෝරන්න තියෙන්නේ xy ට ගැලපෙන එකනේ. කොහොම හරි ඉන්නත් ඕන නිශ්චලතාවය. ඉතින් නිශ්චලයි නම් x කාලය වෙන්න ඕන, y විස්ථාපනය වෙන්න ඕන. දැන් හිතන්නකෝ දැන් මෙතන කාලයයි ප්‍රවේගයයි වුණොත් බෑ. මොකද හේතුව එකම ප්‍රවේගයක් මේ පෙන්වන්නේ ඒකාකාර ප්‍රවේගයක් මේ ගැලපෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ අපෙන් අහන්නේ අපෙන් නිශ්චලතාවයක් පෙන්වනවා නම් x y ට ගැලපෙන දෙක තමයි අපෙන් අහන්නේ. මොකද උත්තරේ? කාලයයි විස්ථාපනයයි. උත්තරේ 4. හැබැයි මේ දෙකම දාගන්න. හරි පුතේ. 18 y නම් මූලද්‍රව්‍යයක නයිට්‍රේටයේ සූත්‍රය YNO3 වරක් 2 YNO3 වතාවක් 2 කියලා තියෙනවා. y ඉන්නවා යාගේ නයිට්‍රේටයේ සූත්‍රය මෙහෙම කියලා කියනවා. එසේනම් y ට ගැලපෙන්නේ මොකක්ද කියලාම අහන්නේ. කියන්නේ y ට ගැලපෙන මූලද්‍රව්‍ය මේ අතරින් මොකක්ද කියලා අපෙන් අහනවා. මම කියන මෙහෙම දෙයක් පුතේ දැන් ඒ අදාළ මූලද්‍රව්‍ය හොයාගන්න කලින් ලේසි විදිය කියන්නද? මෙයාගේ අපි හොයාගමු සංයුජතාව. මොකද සංයුජතාවෙන් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මෙයා වෙන්නට ඇති කියලා මේ උත්තර 4. මොකද ඔයා මාත්‍ර මේක කරන්න පුතේ දැන් මම මේ මෙතන 4 දෙනෙක් ඉන්නවනේ.
මම පොඩ්ඩක් ලියන්නම් එයාලගේ සංයුක්තාවයන් අර අපේ chart එකේ නේද ආර්තෝගෙන් බලලා ගන්න පුළුවන්. සෝඩියම්ගේ 1යි. මැග්නීසියම්ගේ 2යි. ඇලුමිනියම්ගේ 3යි. පොටෑසියම්ගේ 1යි. හරි? දැන් පොඩ්ඩක් බලන්න මම මේ කරන විදිය. දැන් මේ ටයිප් ප්‍රශ්න තව එකක් මම අහලා තිබ්බා මේ පේපර් එකේ ඇතුළේම. මේ බලන්න මම කරන විදිය පොඩි දෙයක් කරන්න යන්නේ. දැන් ඇත්තටම මෙතන y ඉන්නවා. දැන් y මම ඇත්තටම y ගේ සංයුක්ත මම දන්නේ නැහැ. ආයෙ මේත් එක්කම NO3 ත් ඉන්නවා. NO3 ඍණ නයිට්‍රේට් නේ ඉන්නේ. NO3 මයිනස් නයිට්‍රේට් එක. දැන් මෙයාගේ සංයුක්තාවය පුතේ කීයද? මෙතන එක ඍණ එකනේ. 1යි. y මම දන්නේ නැහැ. මම දාන්න x කියලා. දන්නේ නැති පදයන්නේ. දැන් මගේ සූත්‍රයක් මම ලියා ගන්න බෑ. දැන් මේ මොකද මගේ ටාගට් එක x හොයාගන්න එක. දැන් මගේ සූත්‍රය මම ලියා ගන්න යන්නේ. x ට විතර සෙට් කරනවා මෙයා එකට. හරි. y ට එන්නේ එක NO3 වතාවක් x. අපි දන්නවා එක ගණන් ගන්නේ නැහැ. හරි? දැන් මේක මගේ එකනේ. මොකද්ද මගේ ටාගට් එක? x හොයාගන්න එක. සංයුජතාව හොයාගන්න එක. දැන් අනිවාර්යයෙන් පුතේ මෙයාට මේක සමාන වෙන්න බෑ. y ඉන්නවා. NO3 වතාවක් 2 ඉන්නවා. හරි? පුතේ හොඳට බලන්න. මේ x මෙයා 2. අනිත් ඔක්කොම සමානයි. එහෙනම් x කීයද? x සමානයි 2. ඒ කියන්නේ පුතේ මම අර මේ වෙලේ දැම්මේ ඇත්තම දැන් මේ y ගේ සංයුක්තාවයනේ මම හොයාගත්තේ. y ගේ සංයුක්තාවය කීයද? 2යි. පුතා y ගේ සංයුක්තාවය 2යි කියන්නේ අපි බලන්න ඕන මේ ඉන්න උත්තර වලින් සංයුක්තාවය 2 වෙන කෙනා. උත්තරේ මැග්නීසියම් 2. බාණ්ඩ දැන් මම ඇත්තටම මේකෙදි වාට ප්‍රශ්නේ කිව්වේ y හොයන්න කියලා. හැබැයි y වේම හොයන්න බෑනේ මොකද මේකේ අහිත තොරතුරක් දන්නේ නැති නිසා මම ටාගට් කරා මෙන්න මෙහෙම දෙයක්. මම මුලින්ම කරන්නේ y ගේ සංයුක්තාවය හොයාගන්න. මොකද්ද හොයාගන්න? y ගේ සංයුක්තාවය මම හොයාගන්න try කරනවා. ඒතකොට මම මෙතනදී මම මගීම මේ වගේ සූත්‍රයක් හදා ගන්නවා. y ට මම දාගත්තේ x කියලා. NO3 මයිනස් පුතේ මේකේ ඍණයක හින්දා මෙතන සංයුක්තාවය 1 වෙන්න ඕන. එතකොට මම ලස්සන y 1 එක ගණන් ගන්න එක ඕනේ. y NO3 වතාවක් x. මෙයාට අනිවාර්යෙන් මෙයා සමාන වෙන්න බෑ පුතේ. ඒකෙන් මං ගන්නට අල්ලගත්තා x කියන්නේ කීයද? 2. x කියන්නේ කීයද? 2. එහෙනම් සංයුක්තාවයේ 2ට ගැලපෙන එකක් තමයි y ට එන්න ඕනේ. කවුද ඉන්නේ? මැග්නීසියම් පුතේ. මැග්නීසියම්. හරි. ඔය ප්‍රශ්නේ තව ටිකක් හිතන්න ඕනේ ඉතින්. තව හිතලා බලන්න මේක. කෙනෙක්ට මනෝමයෙන් ගන්නත් පුළුවන් ඈ. කෙනෙක්ට පුතේ මනෝමයෙන් ගන්නත් පුළුවන්. හැබැයි මම ඉතින් ඔයාලට මේක පොඩ්ඩක් අස්තරකයක් කියලා දුන්නා. සමහර අවස්ථාවල මනෝමයෙන් ගන්න වරදින්න පුළුවන් නේ. මනෝමයෙන් ගන්නත් පුළුවන් ඈ. මෙහෙමනම් වයිට මේ එක වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. දෙක වෙන්න හිතන්න පුළුවන්. right ready. පුතේ ඔය අතරේ 19 නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව යම් ක්‍රියාවකට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රතික්‍රියාව අදාළ ක්‍රියාවට උත්තර හතරක් තියෙනවා ළමයි. මොකද්ද නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියවෙන්නේ? පුතේ නිව්ටන්ගේ තුන්වන නියමයෙන් මොකද්ද කියවෙන්නේ? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. උත්තර 4යි. දිශාවෙන් සමාන කතාව වැරදි, දිශාවෙන් ලම්බ කතාව වැරදි, විශාලත්වයෙන් සමාන කතාව තමයි ගැලපෙන්නේ. විශාලත්වයෙන් සමාන උත්තරේ 2. උත්තරේ 2. 20 කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ යන තුනට පොදු වැදගත්කමක් වන්නේ. මොකද්ද පුතේ තුනට පොදු වෙන්නේ? මොකද්ද අර ලේසියෙන් අපිට යාලගේ ප්‍රයෝජන ගැන ඔළුව තියෙන ලේසි විදි මොකද්ද? ඔය තුනෙන්ම අපිට ශක්තිය ගන්න පුළුවන්. ඇතර මේ තුනෙන්ම අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රභවයක්. එතකොට කාබෝහයිඩ්‍රේට් වෙන්න පුළුවන්, ප්‍රෝටීන් වෙන්න පුළුවන්, ලිපිඩ වෙන්න පුළුවන්. ඔය තුන් දෙනාම කවුද? ශක්ති ප්‍රභව. උත්තරේ පුතේ 1 ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කිරීමයි. ශක්ති ප්‍රභවයක් විදියට ක්‍රියාත්මක වෙනවා.
ශක්ති ප්‍රභවයක් විදියට ක්‍රියාත්මක වෙනවා. හරි. හරි උදේට 21ට යන්. රූපේ දැක්වෙන ක්‍රියාකාරකම් මගින් පහත කවරක් ආදර්ශනය කෙරේද? බලන්න පුතේ දැන් අර දරුවෝ දෙන්න ඉන්නවා නේ? එක දරුවෙක් මේ විදිහට බලයක් යොදද්දී දෙන්නම දෙපැත්තට ගමන් කරනවා. ඕකදී විඩ ළමයි අපි ක්‍රියාවක් කරොත් ඒකට ප්‍රතික්‍රියාවකුත් ඇති වෙනවනේ. ඒ විදිහට තමයි වෙන්නේ පුතේ. ඒතර ඒකට අනුව ක්‍රියාවක් සහ මේ ළමයා මෙහාට යන ප්‍රතික්‍රියාවක් ගැන කියවෙන හින්දා නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වන නියමය. හරි පුතේ උත්තරේ 3. උත්තරේ 3. 21ට 3 21ට 3. විසි දෙක x නම් මූලද්‍රව්‍යයක් අර බලන්න කලින් ටයිප් අර අපි දැන් මම මැකුව එක ඒ ටයිප් එකේ ප්‍රශ්නයක් තව අහලා නියමයි හරි x නම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් සමග සාධන ඔක්සයිඩේ x2O වේ හරි x2O වේ හා එසේනම් x ගේ කාබනේටය x උයි කාබනේටුයි අතරේ සූත්‍රය අහනවා හරි පුතේ මෙහෙමයි දැන් අපි දැන් x ගේ කාබනේටු ගත්තොත් මෙයාගේ සංයුක්තාවය ගැන ලේසි විදිහට පුතේ මෙන්න මෙතන මේ තියෙන දෙක තියෙන්නේ ඒ කියන්නේ සංයුක්තාවය දෙකයි x ගේ තාම දන්නේ නෑ හරි අපි ඉතින් මෙතනින් හොයාගමු දැන් මට මේක පොඩ්ඩක් අවුලක් වෙලා තියෙන ප්‍රශ්න උත්තරය ගන්න සංයුක්තාවය තමයි මට ඕනේ මුලින්ම හොයන්නයි යන්නේ දැන් අර කලින් වගේ පුතේ උන් බලන්න දැන් මෙතන මම මෙහෙම ලියන්න ඕ නිකන් තිබුණට මෙතන තියෙන අංකය ඇත්තටම එකයි ඕ නිකන් ඉන්නවා කියන්නේ එතන තියෙන එක. හරි. බලන්න පුතේ මේක x ඉන්නවා o ඉන්නවා. දැන් x ගේ සංයුක්ත මම දාන්නේ නැහැනේ. මම දාන්නම් x කියලා නිකන්. දන්නේ හැබැයි o ගේ දන්නවා මම කීයද 2. පුතේ අපි මේ සූත්‍රයක් ලියනකොට දෙන්නගේ මේ වගේ මාරු කරනවනේ සංයුක්තාවයන්. එතකොට x ට එනවා 2 ඕට එනවා දැන් මෙතන මම මගේ සූත්‍රයේ මේ ඕට එනවා x හා දැන් මේ මගේ එක දැන් මේකට මෙයා සමාන වෙන්න බෑ x 2 o 1 හරි දැන් මොදින් බලන්න x ට එන්නේ කීයද අංකි 2ට 2 x ට 1 පුතේ x කියන්නේ කීයද 1 ඒතර x ට එන්නේ පුතේ 1 x ට කීයද එන්නේ 1 x ට එන්නේ 1 දැන් ඉතින් අපි කරමු නේද මොකද අපෙන් අහන්නේ x ගේ කාබනේටනේ 1 මෙහෙට යනවා 2 මෙහෙට එනවා එතකොට පුතේ x ලියලා මෙතන අංක 2 මෙතන CO3 ට 1 එන්න ඕනේ හැබැයි මේ CO3 සෙට්ස් එකක් හින්දා වරහණක් ඕනේ නැහැ එකට වැඩි නම් විතරයි වරහණක් දාන්නේ එතකොට ඔයාට උත්තරය ගන්න පුළුවන් x2CO3 කියලා. මොකද්ද ගන්න පුළුවන්? x2CO3 කියලා ගන්න පුළුවන්. උත්තරාංකය 1. උත්තරාංකය 1. උත්තරාංකය 1. මම මුලින්ම කරේ මගේ ක්‍රමයට x ගේ සංයුක්තාවය හොයාගත්තා. ඊට පස්සේ ඉතින් අතෙන්කින් දැම්ම වැඩේ ගොඩ. හැබැයි මේකත් පුතේ ඕන මනෝමය කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. විසිතුන පැතලි තැටි රාශියක් ලෙසින් පිළියෙල වී පවතින සෛල ඉන්ද්‍රිකාව වන්නේ කවුද? ගොල්ගි සංකීර්ණය. ගොල්ගි කොම්ප්ලෙක්ස් එක. ගොල්ගි සංකීර්ණය පුතේ. ගොල්ගි සංකීර්ණය තමයි තැටි තියෙන්නේ. පැතලි තැටි තියෙනවා. 24 8යි ms ඍණයක ප්‍රවේගයකින් ගමන් ගන්නා කිලෝ 200ක ස්කන්ධයක් ඇති වාහනයක ගම්ම්‍යතාව වන්නේ පුතාලා ගම්ම්‍යතාව අපි හොයන්නේ කොහොමද ගම්ම්‍යතාව සමානයි මේ පුතේ 24 ගම්ම්‍යතාව සමානයි ස්කන්ධය
වැඩි කරන්න ඕන ප්‍රවේගයෙන්. ස්කන්ධේ වැඩි කරන්න ඕන ප්‍රවේගයෙන්. පුතා ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 200යි. කිලෝග්‍රෑම් 200යි. ප්‍රවේගය 8යි ms ඍණ 1. දැන් වැඩේ කියන්නේ මේකේ අවසන් උත්තර බලන්න මේ උත්තර හතර දැන් මේ MCQ නේ. මේ උත්තර හතරේ පුතේ සුළු වෙලා නැහැ. භාගෙට සුළු වෙච්ච උත්තර සෙට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මමත් මේ පොඩ්ඩක් ලියා ගන්නම් පුතේ. 200 වැඩි කිරීමට අවුලක් නැහැ නේ. මට 200 තව කට අකට වුණනම් kgms ඍණ 1. දැන් මෙහෙම උත්තරයක් නම් තියෙනව නේද? උත්තරේ 1. මෙහෙම තියන්නේ නැහැ උත්තර මම මේ MCQ වලට තමයි මෙයා ගැලපෙන්නේ. හරි. මෙයා MCQ මේක මේ MCQ උත්තරයක් නිසා මෙහෙම හැබැයි යම් තැනක ඔයාට ගාණක් හදන්න දුන්නොත් අමතක නොකර 200 වතාවකට 1600යි කියලා උත්තරේ තියන්න. අර වගේ උත්තරයක් ආව MCQ ඉඳ නේද? හරි. MCQ වලදී එකේ විදිහට අහනවනේ. හරි. අපිත් ඒ ගැලපෙන්න අපිත් උත්තර දෙන්න ඕන පුතේ නේද? හරි. පුතා ඊගාට 25. 25 පුතේ සෛල වාද්‍ය ඉදිරිපත් කළේ කවුද? සෛල වාද්‍ය ඉදිරිපත් කළේ කවුද? කැවිලා 25. සෛල වාද්‍ය වෙනුවෙන් කැපවෙච්ච තුන්දෙනෙක් ඉන්නවා විද්‍යාඥයෝ. කවුද යාලා? Schleiden, Schwann, Rudolf Virchow. Schleiden, Schwann, Virchow. Schleiden, Schwann, Virchow. Schleiden, Schwann, Virchow. කොහොමද උත්තරේ 1 නේද? මේකෙන් දැන් දාතිය දෙන්නයි ස්ලයිඩන් ෂුවාන් විතරයි. හැබැයි තුන් දෙනෙක් කැප වුණා ස්ලයිඩන් ෂුවාන් වර්කෝ. සජීව පදාර්ථයේ අඩංගු කාබනික සංයෝගයක් වන නියුක්ලියික් අම්ල පිළිබඳ අසත්‍ය වගන්තිය. පුතේ නියුක්ලියික් කිව්ව ගමන් අපිට නියුක්ලියික් අම්ල වර්ග දෙකක් මතක් වෙනවා. නියුක්ලියික් අම්ල කිව්ව ගමන් නියුක්ලියික් අම්ල කිව්ව ගමන් ප්‍රධාන වර්ග දෙකයි DNA RNA. ඩියොක්සිරයිබෝනියුක්ලියික් අම්ලය ඩියොක්සිරයිබෝනියුක්ලියික් ඇසිඩ් එක ඒක අපි ඉතින් කියන්නේ ඩියොක්සිරයිබෝනියුක්ලියික් අම්ලය. මෙයා රයිබෝනියුක්ලියික් අම්ලය. නියුක්ලියික් අම්ල කිව්වා දෙන්නෙක් මතක් වෙන බලමු අපි එක. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි. ඒක හරි. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ ටික ගබඩා කරලා තියා ගන්නවා. 2. DNA අණුව විකෘති වෙලා අලුත් ප්‍රභේද නව ප්‍රභේද ඇති වෙනවා. හරියටම හරිනේ. හරියටම හරි. 3. ඇතැම් වෛරස් තුල DNA හා RNA දෙවර්ගයේ අඩංගු වේ. පුතේ මෙහෙම ඕකේදී උත්තරම 3 වෙනිට එන්නේ වෛරස් වලට වැදගත් වෙන්නේ RNA. DNA නෙවෙයි වෛරස් වලට වැදගත් වෙන්නේ RNA. 4. ජීවීන් තුල ප්‍රෝටීන් සංශ්ලේෂණය වැදගත් වේ. එකත් හරි. උත්තරේ පුතේ 3. එතකොට වෛරස් පාවිච්චි කරන්නේ RNA තමයි වැදගත් වෙන්නේ. වෛරස් වලට RNA වැදගත් වේ. වෛරස් වලට RNA වැදගත් වේ. උත්තරේ 3. පුතේ 27. එක්තරා ලෝහයක් වාතය රත් කිරීමේදී දීප්තිමත් දැල්ලක් සහිතව දැවි සුදු පාට කුඩක් ඉතුරු විය. කුඩක් සාදයි. එම ලෝහය විය හැක්කේ. හරි පුතේ ගොඩාක් ප්‍රශ්න කියන්නේ ගොඩක් තැන්වල තියෙන ප්‍රශ්නයක් ලස්සන ප්‍රශ්නයක්. උත්තරේ මැග්නීසියම්. මැග්නීසියම් පටියක් අරන් අපි පිච්චුවොත් දහණය කළොත් පුතේ
ලස්සන දීප්තිමත් දැල්ලක් එක්ක දහන වෙලා අන්තිම නිකන් අලු අලු වගේ තියෙන්නේ. ඒක නිකන් කුඩු කුඩු වගේ වෙනවා. සුදු පාට කුඩුවක් එන්නේ අන්තිමට. හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක් පුතා. පේපර්ස් වල වැඩි තියෙන ප්‍රශ්නයක් ඕක. මැග්නීසියම් උත්තරේ. ඊගාට අපි 28 පුතේ මධ්‍යක වේගය අහන්නේ නේද? 28 මධ්‍යක වේගය. 28 රථයකට මීටර්ස් මධ්‍යක වේගයක් අහන්නේ පුතේ. ඉතින් මධ්‍යක වේගය නම් මොකද්ද වෙන්න ඕනේ? මුළු දුර බෙදන්න ඕන එයාගේ මුළු කාලයෙන්. හරි. පුතේ මුළු දුර ගත්තොත් මීටර්ස් 15යි. මෙයාට ගියාලු තප්පර 5ක්. දෙන්න සම්මතයි 5 1යි 5 3යි. එතකොට පුතේ 3යි උඩ m යට s උඩට එද්දී s ඍණ 1. 3යි ms ඍණ 1. 28ට 28 පුතේ. right 28. පුතේ 29 සෛලයක සිනිඳු අන්තප්ලාස්මී ජාලිකාවල කාර්යය මොකක්ද අහනවා. ඉතින් මොකද්ද කාර්යය? ලිපිඩ හා ස්ටෙරොයිඩ් ටික නිපදවලා අවශ්‍ය තැන් කරා අරන් යනවා. ඒ කියන්නේ මුදේ පරිවහනය කරනවා. අපිට ලියන්න පුළුවන් ඒකට ලස්සන දෙයකට ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම කියලා. උත්තරේ 4. අවසානයේ පුතේ 30 පෝලින් පරිමාණයට අනුව විද්‍යුත් ඍණතාව වැඩිම කෙනා කවුද අහනවා. හරි ප්‍රසිද්ධයි ෆ්ලුවරින්. ෆොන් ඔළුවේ තියාගමු. ෆොන් කියන්නේ ෆ්ලුවරින් ඔක්සිජන් නයිට්‍රජන්. ඉතින් පුතේ වැඩිම කෙනා කවුද? ෆ්ලුවරින්. විද්‍යුත් ඍණතාවයේ පුතේ වැඩිම කවුද? ෆ්ලුවරින්. විද්‍යුත් ඍණතාවයේ වැඩිම කවුද? ෆ්ලුවරින්. ඔළුවේ තියාගන්න ෆොන් කියන එක. විද්‍යුත් ඍණතාවය වැඩිම කවුද? ෆ්ලුවරින්. විද්‍යුත් ඍණතාව වැඩිම කෙනා ෆ්ලුවරින්. හරි පුතේ. ඒ විදිහට අපේ MCQ පේපර් එක අපේ සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඔයා මේකේ පුතේ නෝට්ස් ටික ලියා ගන්න ඇති කියලා මම හිතනවා. මේකෙත් යම් තැනක් තේරුන්නේ නැත්නම් මම ඉතින් අර කලින් කිව්වා වගේ ඕන වෙලාවක මම ඉන්න ඕන දෙයක් අහන්න මගෙන් මේ ගේම අපි ගහමු ලස්සනට. හරිද? හා. ඊළඟ ළමයි අදට අපි මෙතනින් කියන්නේ මේ MCQ ටික වීඩියෝ පුතේ මෙතනින් අවසන් කරන්නම්. එහෙනම් මම ඉතින් නවතින්නම්. හරි. ඊළඟ එකේ අපි පුතේ කතා කරමු. ඒකේ විවිධ ටිකයි රචනා ප්‍රශ්නයි. හරිනම් පුතේ වැඩේ මෙතනින් අපි අවසන් කරමු.